ඔයා දන්නවද ලෝක පියවරන්ගේ දිනය කියන්නේ තාත්තලා වෙනුවෙන් මුළු ලෝකෙම සමරන දිනයක් කියලා. ඒක පටන් ගන්න තියෙන අවුරුදු 100කට කලින්. අද මම බලන්න යන්නේ ලංකාවේ තාත්තලා කොච්චර ආදරේද කියලා. ඔයාගේ තාත්තට කොච්චර ආදරේද? මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ මම යාට තමයි. දන්නවද ෆාදර්ස් ඩේ කවද්ද කියලා? අදනේ? ඔයා දන්නවද ෆාදර්ස් ඩේ කවද්ද කියලා? ෆාදර්ස් ඩේ කවුද? Father's Day. නෑ. sorry නෑ. Father's Day. Mother's Day දන්නම්. ෆාදර්ස් ඩේ. Father's Day කවුද කියලා මතක. ඔයා දන්නවද ෆාදර්ස් ඩේ කවද්ද කියලා? කවද්ද? නෑ. ඔයාට තාත්තට මොනවාරි කියන්න තියනවා නම් කියන්න. තාත්තට කියන්න තියෙන්නේ මේ ලෝකේ මට හම්බුණ විශ්වාසවන්ත මනුස්සයා සහ අද වෙනකම් මම ආදරය කරන පළවෙනි මනුස්සයා. අපේ තාත්තට මම ගොඩක් ආදරේ. එයා දැන් නැති වෙලා. තාත්තට ඒක මට කියන්න බෑ. ඒකට වඩා මම කියන්න තරමක් නෑ. ඒක ආදරයි. මේ තාත්තා දැන් දැනට මට කතා කරන විදිය නෑ. සංගතයි. ඔයාගේ තාත්තට කොච්චර ආදරේද? මම ගොඩාක් ආදරේ. ආදරේ. උඹක් ආදරේ. උඹක් ආදරේ. උඹක් ආදරේ. ඔයාගේ තාත්තට කියලා තියෙන දේවල් අන්න ඔයා තාත්තගෙන කියන්න තියෙන දේවල් කියන්න. එතන කිව්වන මං තාත්තා මිස් කරනවා. දැනට මං තාත්තට ආදරේ. හැබැයි තාත්තා දැන් මං ළඟ නැහැ. තාත්තා ඉන්න වෙලාවට ගොඩක් සතුටින් හිටියා. දැන් තාත්තා නැති නිසා ඒ ඊළඟ මං ඉන්නවා. හැබැයි දැන් තේරෙනවා මගේ තාත්තා කොච්චර මානසික වෙලා ඉති කියලා. හැබැයි ඒක මට කියගන්න බෑ. මම මගේ තාත්තට ගොඩක් ආදරේ. ඊගාව ආත්මයක මට යාම හම්බෙන්න මගේ තාත්තා වෙලා යාම හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා. ඔයාට තාත්තගෙන් මොනවාරි කියන්න තියනවා නම් කියන්න. තාත්තට වෙලා මං ආදරේ. ඒකද මං තාත්තට එකපාරක් මං බැන්නා. ආගාන ස්කුලෙත් පොඩි කටින් තණ්ඩුවක් ගියා තාත්තා එක්ක. හරිද? මේ මේම ජීවිතේට කතා කරලා නැහැ. ඔයාලට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔයාට තාත්තගෙන් මොනවාරි කියන්න තියනවා නම් මගේ තාත්තට මම ගොඩාක් ආදරේ. මගේ තාත්තා නම් දැන් මිය ගිහිල්ලා. එයා නෑ. ඒ වුණාට මං එයාට ගොඩාක් ආදරේ. thank you. අපි හැමෝටම හීරෝ කෙනෙක් ඉන්නවා. ඒ සුපර්මෑන් නෙමෙයි. ඒ අපේ තාත්තා. මේ පියවරන්ගේ දිනේ දවසේ ඔයාගේ තාත්තට ආදරේ කියන්න අමතක කරන්න එපා. එයා තමයි අපේ හැම දෙයකදීම පිටිපස්සෙම ඉන්න කෙනා. ඉතින් එයාට අපි ආදරය කරන්න ඕනේ නේද? සමහර අය ෆාදර්ස් ඩේ එක අමතක කරලා. සමහරක් අයට අම්මලා තාත්තලා දෙන්නම ඉන්නවා. සමහරක් අයට අම්මලා තාත්තලා දෙන්නම නෑ. ඉතින් මේ වීඩියෝ එක බලුවම ඔයාට මොකද හිතන්නේ? අපි අපේ අම්මට තාත්තට එක්කම ආදරේද? අදිලා අපි අම්මට තාත්තට ආදරේ කරනවා. මම ඔයාට ගොඩක් ආදරේ තාත්තා. දුලේ තියයි මට කෙතේ